මේ පාස්කු කාලයේදී අපට හමු වෙන විශේෂ පුද්ගලයෙක් තමයි අරිමාතියේ ජෝසෙප්. යේසුස් වහන්සේ කුරුසියේ මත අවසන් හුස්ම හෙළූ ඒ මහා අන්ධකාර මොහොතේ උන්වහන්සේගේ සමීපතම ගෝලයන් පවා බියෙන් විසිර ගොස් සිටියා. මුළු ලෝකයේම උන්වහන්සේව අතහැර දමා තිබූ ඒ නිමේෂයේ අඳුර අතරින් ඉදිරියට පැමිණි එක් සුවිශේෂක මිනිසෙකු සිටියා. ඔහු අරිමාතියේ ජෝසෙප්. අද අපි කතා කරන්නේ යේසුස් වහන්සේගේ නිහඬ ගෝලයෙකු ලෙස සිටි. උන්වහන්සේ වෙනුවෙන් සියල්ල කැපකිරීමට ඉදිරිපත් වූ මේ ධනවත් බලවත් ඒත් අතිශය කරුණාවන්ත මිනිසාගේ ජීවිතය සහ ඔහු අපට දෙන පාඩම් පිළිබඳවයි. අරිමාතියේ ජෝසෙප් කවුද? ඔහුගේ තරාතිරම මොකක්ද? බයිබලයේ සඳහන් වෙන පරිදි ජෝසෙප් යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ. ඔහු අරිමතායා නම් නගරයේ සිට පැමිණි සැන්හෙන්රිනය හෙවත් යුදෙව් මහා මන්ත්‍රණ සභාවේ ගෞරවනීය සමාජිකයෙක්. වර්තමාන සමාජයේ හැටියට නම් ඔහු ඉහළ පෙළේ දේශපාලඥයෙක් හෝ ප්‍රභූවරයෙක් වැනි අයෙක්. ඔහු ඊටාම ධනවත් පුද්ගලයෙක් වූ අතර සමාජයේ ඉහළම ගෞරවයක් ඔහුට තිබුණා. නමුත් විශේෂම කරුණ නම් ඔහු දේව රාජ්‍ය කෙරෙහි දැඩි විශ්වාසයකින් බලාපොරොත්තුවෙන් සිටි යහපත් සහ ධර්මිෂ්ඨ මිනිසෙකු වීමයි. යේසුස් වහන්සේව මරණයට පත් කිරීමට මන්ත්‍රණ සභාවගත් තීරණයට ඔහු එකඟ වුණේ නැහැ. ඔහු සත්‍ය වෙනුවෙන් පෙනී සිටි නිහඬ විප්ලවවාදියෙක්. ජෝසෙප් සහ යේසුස් වහන්සේ අතර තිබුණේ ඊටාම ගැඹුරු අධ්‍යාත්මික මිතුදමක්. බයිබලයේ පවසන්නේ ඔහු යේසුස් වහන්සේගේ රහසිගත ගෝලයෙකු බවයි. ජුදෙව් නායකයන්ට තිබූ බිය නිසා ඔහු එලිපිට ඉදිරියට නොපැමිණියත් ඔහු නිතරම යේසුස් වහන්සේගේ ඉගැන්වීම් හදවතින් වැළඳගෙන සිටියා. මිතුදම යනු කුමක්ද? හොඳ කාලයේදී ළඟ සිටීම නොවේ. නරකම කාලයේදී එනම් මරණයේදී පවා අත් නොහැර සිටීමයි. ජෝසප්ගේ මිතුදම පරීක්ෂාවට ලක් වුණේ යේසුස් වහන්සේ මිය ගියයින් පසුවයි. උන්වහන්සේ ජීවතුන් අතර සිටියදී උදව් කිරීම පහසුයි. නමුත් මිය ගිය පසු අපරාධකාරයෙකු රාජ්‍ය ද්‍රෝහියෙකු ලෙස හංවැඩු ගැසූ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටීම මහා පරිත්‍යාගයක්. පිලාත් රජු හමුවට යාම සහ දේහය බාර ගැනීමට ඔහු කටයුතු කරා. ඒ තාම අපහසු කාර්යයක්. යේසුස් වහන්සේ මිය ගිය පසු ජෝසෙප් ඊටාම නිර්භීතව තීරණයක් ගත්තා. ඔහු රෝම ආණ්ඩුකාර පිලාත් රජු හමුවට ගොස් යේසුස් වහන්සේගේ දේහය ඉල්ලා සිටියා. එවකට රෝම නීතියට අනුව කුරුසියේ යන ගැසූ අපරාධකාරයෙකුගේ හෝ රාජ්‍ය ද්‍රෝහියෙකුගේ දේහය ඉල්ලා සිටීම පවා මරණ දඬුවම ලැබිය හැකි වරදක් විය හැකිව තිබුණා. නමුත් ජෝසෙප් සිය ධනය, තරාතිරම, ගෞරවය සහ ජීවිතය පවා පරදුවට තබා සිය මිතුරා වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඔහු තමන් වෙනුවෙන්ම කපාගෙන තිබූ අලුත්ම සොහොන් ගැබ, සුවඳ විලවුන් සහ වටිනා හනරදි යේසුස් වහන්සේ වෙනුවෙන් පූජා කළා. ලෝකයේ රජෙකුට ලෝකයේ තිබූ ඉහළම ගෞරවයෙන් අවසන් කටයුතු කිරීමට ඔහු කටයුතු කළා. ඔහු යේසුස් වහන්සේ සිය දෑතින්ම කුරුසියෙන් බාගත්තේ අතිශයින්ම භක්තියකින්. අද අපි ජීවත් වන සමාජයට
අරිමාතියේ ජෝසෙප් දෙන පණිවිඩය ඊටාම ගැඹුරුයි. අපට තනතුරු බලය තිබෙන්නට පුළුවන්. නමුත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙලාවේදී ඒ සියල්ල පසෙක තබා ඉදිරියට එන්නට අපට ධෛර්යයක් තිබිය යුතුයි. පදවි තානාන්තරවලට වඩා සත්‍ය අගය කිරීම අපි ඉදිරිපත් විය යුතුයි. හැමෝම ප්‍රශංසා කරන විට උදව් කිරීමට පහසුයි. නමුත් කවුරුත් නැති වෙලාවේ අසරණ වූ කෙනෙකුට උදව් කිරීම සැබෑ මනුෂ්‍යත්වයයි. ජෝසෙප් පූජා කළේ ඔහුට තිබූ වටිනාම දෙයයි. තමන්ගේ සොහොන් ගැබ මේ දෙස බලන විට ඔබේ කාලය, ඔබේ ශ්‍රමය, ආදරය අන් අය වෙනුවෙන් පූජා කරන්නේ නම් ඔබ කොච්චර සුන්දරද, ඔබ කොච්චර වටිනා මිනිසෙක්ද, ඇත්තටම එයට ඔබ සූදානම්ද? අද ලෝකයට අවශ්‍ය කරන්නේ එලිපිට කෑගසන මිනිසුන් නොවේ. අරිමාතියේ ජෝසෙප් වැනි නියම වේලාවට නිහඬව පැමිණි ලෝකය වෙනස් කරන මිනිසුන්. අරිමාතියේ ජෝසෙප් ජේසුස් වහන්සේව මිහිදන් කළා. නමුත් ඔහු මිහිදන් කළේ මියගිය ශරීරයක් පමණක් නොවේ. ඔහු මිහිදන් කළේ මුළු ලෝකයේම පව් සහ බලාපොරොත්තු සුන්වීමයි. දින 3කට පසු ඒ සොහොන් ගැබ හිස් වූ විට ජෝසෙප්ගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණා. ඔබත් ඔබේ ජීවිතය යහපත වෙනුවෙන් කැප කරන්න. සමාජ මතයට වඩා හෘද සාක්ෂියට කරු කිරීම ඉතාම වැදගත්. අරිමාතියේ ජෝසෙප් සිටියේ ජේසුස් වහන්සේට විරුද්ධ වූ බලවත් සැන්හෙන්රින් මන්ත්‍රණ සභාවේ. මුළු සභාවම එකම පැත්තකට යන විට තනිවම සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම ඉතාමත් අසීරු කාර්යයක්. අද සමාජයේ බොහෝ දෙනා කරන්නේ රැල්ලට යාමයි. වැරදි දෙයක් වුවත් බහුතරය කරන්නේ නම් එය අනුමත කිරීම අද සිරිතක්. නමුත් ජෝසෙප් අපට උගන්වන්නේ ලෝකයේම වැරදි පැත්තට යන විට තනිවම වුණත් නිවැරදි දේ වෙනුවෙන් නැගී සිටීමයි වටිනාකමයි. ඔබේ තනතුර හෝ ආරක්ෂාවට වඩා ඔබේ හෘද සාක්ෂිය පිරිසුදුව තබා ගැනීම වැදගත් බව මෙයින් පැහැදිලි වෙනවා. ධනය සහ බලය යහපත් දේ සඳහා ආයෝජනය කරන්න පුරුදු වෙන්න. ජෝසෙප් යනු ධනවතෙකි. ඔහුට තිබූ ධනයෙන් ඔහු කළේ තමා වෙනුවෙන් සුකෝපභෝගී සොහොන් ගැබක් සාදා ගැනීමයි. නමුත් අවසාන මොහොතේ ඔහු එම වටිනාම සම්පත ජේසුස් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කළේය. අද බොහෝ දෙනා ධනය සහ බලය රැස් කරන්නේ තමන්ගේ පෞද්ගලික පරිභෝජනයට පමණයි. නමුත් අරිමාතියේ ජෝසෙප් පෙන්වා දෙන්නේ අප සතු සම්පත්, ධනය, දැනුම, කාලය අසරණ වූ හෝ අසාධාරණයට ලක් වූ අයෙකු වෙනුවෙන් යෙදවීම තුළින් අපේ ජීවිතයට සදාකාලික වටිනාකමක් ලැබෙන බවයි. ඔබ සතුද්දේ අන් අයගේ යහපතට යෙදවීම ඉතා වටිනාකමක්. ඒ ඉතිහාසයේ නොමැකෙන සලකුණක් බවට පත් වෙනවා. ප්‍රසිද්ධියේ නොව ප්‍රතිඵලයයි ඉතාම වැදගත් වන්නේ. බොහෝ අය ජේසුස් වහන්සේගේ පිටුපස ගියේ ප්‍රසිද්ධියේ ගෝලයන් ලෙස පෙනී සිටීමටයි. නමුත් අවසානයේ උන්වහන්සේගේ දේහය බාරගෙන නිසි ගෞරවය ලබා දුන්නේ කිසිදා ප්‍රසිද්ධියේ පෙනී නොසිටි නිහඬ ගෝලයෙකු ජෝසෙප්ය. අද සමාජයේ මධ්‍යම යුගයේ බොහෝ දෙනා උත්සාහ කරන්නේ තමන් කරන පොඩි උදව්වක් පවා ප්‍රසිද්ධ කර තමන්ට ගෞරවයක් ලබා ගැනීමයි. තමන්ට තැනක් හදා ගැනීමටයි. නමුත් සැබෑ සේවය යනු ප්‍රසිද්ධිය බලාපොරොත්තු නොවී කරන සේවයයි. ඔබ කරන යහපත් දේ
ලෝකය නොදුටුවත් එයින් ලැබෙන ප්‍රතිඵලය සහ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සදාකාලිකයි. ජෝසෙෆ් යේසුස් වහන්සේ මිහිදන් කළේ උන්වහන්සේ උත්ථානය වන බව දැනගෙන නොවේ. ඔහු සිටුවේ සියල්ල අවසන් වන බවයි. නමුත් ඔහු එය අවසානයට පවා උපරිම ගෞරවයක් දුන්නා. අපේ ජීවිතයේ සමහර බලාපොරොත්තු බිඳ වැටෙන විට, ව්‍යාපාර අසාර්ථක වන විට, අපේ සමීපතමයන් අහිමි වන විට අපි කලකිරෙන්නෙමු. නමුත් ජෝසෙෆ් පෙන්වා දෙන්නේ අසාර්ථක වීමකදී වුවත් ඔබේ ගෞරවය සහ මනුෂ්‍යත්වය රැකගෙන කටයුතු කළ යුතු බවයි. ඔබ අද ගෞරවාන්විත මිහිදන් කරන බලාපොරොත්තුව හෙට වඩාත් ශක්තිමත් ලෙස උත්ථානය විය හැකි බව ඔහු අපට මතක් කර දෙයි. මා දයාබර මිතුරනි, අද ලෝකයට අවශ්‍ය වන්නේ කෑගැසෙන වීරයන් නොවේ. අරිමාතියේ ජෝසෙෆ් වැනි නිහඬ, ධර්මිෂ්ඨ සහ පරිත්‍යාගශීලී මිනිසුන්ය. ඔබේ ජීවිතයත් තවත් කෙනෙකුට සවන් දෙන්නෙක් වෙන්න, සැබෑ මිතුදම පෙන්වන්න එය ඔබට කළ හැකි. ඔබට නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. එය ඔබ විශ්වාස කරන්න. ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාද නිරන්තරයෙන්ම ලැබේවා. ඔබට සුබ දවසක් වේවා.